හායි යාළුවනේ. ඔයාලට කොහොමද? මම හිතනවා හැමෝම හොඳින් නැති කියලා. අද පොසොන් පෝය දවස. ඉතින් බෞද්ධ අපි හැමෝටම සුවශීෂී දවසක්. මගේ හෝම් ටවුන් එක අනුරාධපුරේනේ. ඉතින් ඔයාලා හැමෝම දන්න දෙයක් තමයි පොසොන් පෝය වැඩිපුරම සමරන්නේ මේ පැත්තේ. ඉතින් මෙහි දන්සල් ගොඩක් තියෙනවා. අපි දැන් මේ යන්න හදන්නේ දන්සල් කන්න. අපේ චූටි සුදු අත්තීත් එනවා දන්සල් කන්න යන්න. හැබැයි එයාලා එන්නේ එයාලගේ වාහනේ. මට හිතුණා අද ඔයාලවත් එක්කන් යන්න මගෙත් එක්ක මේ එක්ස්පීරියන්ස් එක පෙන්වන්න. ඇත්තටම අනුරාධපුරේ ඉපදෙන්න ගොඩක් පින් කරලා තියෙනවා කියලා මට හිතෙනවා. මොකද උදේ හවස මම රුවන්වැලි සෑය ගාවින් නිතරම යන කෙනෙක්. ඒ දකින හැම මොහොතකම මට හිතෙන දෙයක් තමයි මම හරිම වාසනාවන්තයි කියලා. අපි හැම සතියකම එක දවසක් මහසෑය වඳින්න යනවා. අම්මී අප්පච්චි මමයි නංගි. අම්මී අප්පච්චි නිතරම කියන කතාවක් තමයි අපි හරිම වාසනාවන්තයි කියලා මේ අනුරාධපුරේ ඉපදෙන්න. අපි මේ දවස් ටිකේම හැමදාම හවසට ඇවිදින්න යනවා. මොකද මේ දවස් ටිකේ තියෙන වෙනස්ම වයිබ් එකක්. හැමෝම හරි හරියට පොසොන් එකට ලෑස්ති වෙනවා. මම මේ ලස්සන වගේම මේ විදියට ලස්සන කරන්න මාමලා ගොඩක් මහන්සි වෙනවත් දැක්කා. I give my best honest to them. අපි වටපිටේ ලස්සන බලන ගමම මිහින්තලේ පැත්තට යන්න හිතුවා. මොකද ඒ පැත්තේ දන්සල් ගොඩක් තියෙනවා කියලා කිව්වා. ඊට පස්සේ අපි යන මගදී අපිට හම්බ වුණා බෙලිමල් දන්සලක්. එතන බෙලිමල් වගේම තව බෙහෙත් නෑලි ඩ්‍රින්ක් එකකුත් තිබුණා. ඉතින් ඇත්තටම මම ඒකට නම් කැමති වුණේ නැහැ. හැබැයි අපේ අම්මී, නංගි, අප්පච්චි හරිම කැමති වුණා. මොකද අපේ අම්මී අප්පච්චි හරිම හෙල්දි කෑම තමයි මේ දවස්වල හොයන්නේ. මමත් කැමතියි. ඒ වුණාට ඒ වෙලාවේ මට ඒක බොන්න බෑ කියලා හිතුණා. ඊට පස්සේ එතන තිබ්බ ළඟම පන්සලට අපි ගියා. ලස්සන බලන්න. එතන ඇතුළෙත් හරිම ලස්සනයි. අපි මිහින්තලේ පැත්තට ගියාට මිහින්තලේ නැග්ගේ නම් නැහැ. මොකද ඇත්තටම එදා ගොඩක් සෙනග හිටියා. මම මේ වීඩියෝ එක ගත්තේ ඔයාලට මේක පෙන්වන්න ඕන නිසා. අපි මේ පැත්තට ගියාට අපිට දන්සලක් නම් හොයාගන්න ඇත්තටම බැරි වුණා. ඊට පස්සේ අපි ආයෙත් ටවුන් එකට ආවා. ඒ ඇවිල්ලා අපි දන්සලකට ගියා. හැබැයි මට ඒක වීඩියෝ කරගන්න නම් බැරි වුණා. ඔයාලට පෙන්න ගන්න. සෝරි. ඉතින් මේ වෙද්දී ටිකක් රෑ වෙලා. හැමෝටම හරිම මහන්සි. අපි දැන් ගෙදර යන ගමන් මේ තොරණ බලාගෙනම ගියා. ඉතින් මගේ වීඩියෝස් බලන ඔයාලා හැමෝටම thank you so much. මම ඔයාලා හැමෝටම හරිම ආදරෙයි. මම ඔයාලගේ ආදරණීය සෙනුක්කි. තවත් පොසොන් vlog දෙකක්ම මම ඔයාලට අරගෙන එන්නම්කෝ. මොකද මේ දවස් ටිකේම මගේ හොබී එක තමයි හැමදාම හවසට අම්මී අප්පච්චි නංගි එක්ක ඇවිදින්න යන එක. Thank you for watching my video. Bye!